කවිඳු ඒ විශාල මන්දිරයේ දෙස බැලුවේ බයකින්. ගමේ දුක් විඳින අම්මව බලාගන්න නම් ඔහුට මේ රස්සාව ඕනෑමයි. ඔහු බෙල් එක එබුවේ දෙගිඩියාවෙන්. ටික වෙලාවකින් පාල අංකල් දොර ඇරියා. පරිස්සමින් පුතේ, මේ ගෙදර මිනිස්සු ටිකක් සැරයි. පාල අංකල් රහසින් වගේ කිව්වා. කවිඳු වත්තට ඇතුළු වෙද්දීම උඩ තට්ටුවේ ඉඳන් වේගයෙන් පඩිපෙළ බැහැගෙන ආවේ සයුරි. ඇය ඇඳ සිටි කෙටි රාත්‍රී ඇඳුම ඇගේ සිරුරට තද වී තිබුණා. ඇගේ අහංකාර පෙනුම කවිඳුගේ හුස්ම මොහොතකට නතර කළා. "කවුද මේ හිඟන්නා? මගේ කාමරේ අස් කරන්න කලින් මගෙන් අහන්න කියලා කී පාරක් කියන්නද?" ඇය කෑ ගැසුවා. ඇගේ දාස් කවිඳුගේ ඇස් දෙක මත නතර වුණා. කවිඳු බිම බලා ගන්නවා වෙනුවට ඇගේ දාස් දිස කෙලින්ම බැලුවා. ඒ බැල්ම සයුරිට අමුතු නොසන්සුන් බවක් ගෙනාවා. "මන් වත්තේ වැඩට ආවි නෝනා," ඔහු පිරිමි හඬින් කිව්වා. "නෝනා, තමුසෙ මගේ ඇස් ඉස්සරහට ඉන්න එපා. කුණු ගඳ ගහන මිනිස්සු මට පේන්න බෑ." ඇය රළු විදිහට කියා ඇඟට වැදෙනසේ යන්න ගියා. ඒ යන අතරතුර හැමූ ඇගේ සුවඳ විලවුන් සුවඳ කවිඳුගේ හිතේ තදින්ම වැදුනා. දින කිහිපයක් ගත වුණා. කවිඳු දිනක් ජනේලයක් අද්දර වැඩ කරද්දී දැක්කා සයුරිගේ ස්වාමියා වන රවින්දු ඇයව කාමරේ ඇතුළේදී තල්ලු කරනවා. රවින්දු බීමතින් සිටියේ. "තමුසෙගේ තාත්තගෙන් සල්ලි ඉල්ලපන් සයුරි. නැත්තම් තමුසෙට වෙන්නේ මගේ අතින් මැරුම් කන්න." රවින්දු ඇගේ කෙස් වැටින් තද කර අල්ලා ගත්තා. සයුරි වේදනාවෙන් ඉකිබිඳිමින් අඬනවා කවිඳු බලා සිටියා. ඇගේ අහංකාර මූණ පිටුපස තිබුණි මහා අසරණකමක්. ඉදා රෑ මහා වැස්සක් පටන් ගත්තා. කවිඳු දුටුවා සයුරි වැස්සේ තෙමිමින් වත්ත කෙළවර බංකුවක වාඩි වී සිටිනවා. කවිඳු හෙමින් කුඩයක් අරගෙන ඇය අසලට ගියා. ඔහු කුඩය ඇය මත තැබුවා. සයුරි ගැස්සී බැලුවා. ඇගේ ඇඳුම් වැස්සට තෙමී ඇගේ සිරුරට ඇලී තිබුණා. ඇය ඉතාමත් සරාගී මෙන්ම අහිංසක පෙනුමක් ගත්තා. "නෝනා, මෙහෙම තෙමෙන්න එපා." කවිඳුගේ හඬ ගිගුම් දුන්නා. "ඵලයන් කවිඳු, මට මැරෙන්න දීපන්." ඇය කෑ ගැසුවා. ඒත් කවිඳු ගියේ නැහැ. ඔහු ඇගේ උරහිසෙන් අල්ලා ඇයව කිලින් කළා. ඔවුන්ගේ දෑස් එකිනෙකට ඉතා සමීප වුණා. වැසි බින්දු ඇගේ තොල් මත දිලිසෙනවා කවිඳු දුටුවා. "මං ඉන්නකං නෝනාට මැරෙන්න දෙන්නේ නැහැ." ඔහු ඉතාමත් ආදරණීයව රහසින් කිව්වා. සයුරි එක පාරටම කවිඳුගේ පපුවට බර වෙලා අඬන්න ගත්තා. පසුදින සයුරිට තදින්ම උණ ගත්තා. රවිඳු ගෙදර හිටියේ නැහැ. කවිඳු සයුරිගේ කාමරයට ගී කැඳ කෝපයක් අරගෙන. ඇය ඇඳ මත අඩපන වී වැතිර සිටියා. කවිඳු හෙමින් ඇය අසලින් වාඩි වුණා. ඔහු තෙත රිදි කැබැල්ලකින් ඇගේ නළල තවන්න පටන් ගත්තා. ඒ ස්පර්ශය සයුරිට මහා සහනයක් ගෙනාවා. ඇය හෙමින් ඇස් හැරලා කවිඳුගේ අතින් අල්ලා ගත්තා. "කවිඳු, ඔයාගේ මේ දලු ගහපු අත්මට මගේ රත්තරන් වලට වඩා වටිනවා." ඇය හීන් හඬින් කිව්වා. ඔහු ඇගේ නළල සිපගත්තා. "නෝනා, මං වැඩකාරියෙක් විතරයි." "නෑ, ඔයා තමයි මගේ පණ බීරගත්තේ." ඇයි කවිඳුගේ අත තමන්ගේ පපුවට තද කරගත්තා. එතකටම රවිඳු කාමරයට කඩා වැදුනා. "මොකක්ද තමුසලා මෙතන කරන්නේ?" රවිඳු කවිඳුට පහර දෙන්න හැදුවා. ඒත් කවිඳු රවිඳුගේ අත තදින් මිට මෙලෙව්වා. "මහත්තයා, මට කොච්චර බැන්නත් මං ඉවසනවා. ඒත් නෝනාට ඇඟිල්ලක් හරි තිබ්බොත් මං මේ මාලිගාවම කුඩු කරනවා." කවිඳුගේ වීර පෙනුම සයුරිව ඔහුට තවත් වශී කළා. ප්‍රශ්න උග්‍ර වුණා. සයුරි තීරණය කළා මේ අපායෙන් මිදෙන්න. ඇය කවිඳුත් එක්ක ඔහුගේ පුංචි ගමට පැනලා ගියා. සල්ලි යාන වාහන දාලා ඇය ආවේ සැබෑ ආදරය සොයාගෙන. ගමේ වැව් බැම්ම උඩ සඳ එළියේ වුන් වාඩි වී සිටියා. "සයුරි, ඔයාට මේ මැටි ගෙදර ඉන්න පුළුවන්ද?" කවිඳු ඇහුවේ ඇගේ ඉන වටා අත යවමින්. "කවිඳු, මට ඕන සල්ලි නෙවේ. මට ඕන මාව මනුස්සෙක් විදියට සලකන මේ වගේ පිරිමි හිතක් විතරයි." සයුරි කවිඳුගේ දෙතොල් මත ඇඟිල්ලක් තබා ඔහුව තමන්ට සමීප කරගත්තා. ඔවුන් දෙදෙනාගේ හුස්ම එකට මුසු වුණා. වැව් හුළඟ ඔවුන්ව වෙලා ගත්තා. සයුරිගේ අහංකාරය සම්පූර්ණයෙන්ම දියවී ගොස් තිබුණා. අවසානයේදී සයුරිගේ තාත්තා ඇයට ඩිවෝස් එක අරන් දීලා
ඔවුන්ගේ ආදරයට ආශිර්වාද කළා. කවින්දුයි සයුරි ගමේ ලස්සන ව්‍යාපාරයක් පටන් ගත්තා. දැන් ඇය වැඩකාරයාගේ නෝනා නෙවෙයි, ඇය ඔහුගේ ජීවිතය. වැව්බැම්ම උඩදී ගත්ත ඒ තීරණයත් එක්ක සයුරි ආයෙත් කවදාවත් හැරිලා බලන්නේ නෑ කියලා හිතාගත්තා. කවින්දුගේ පුංචි මැටිගෙදර සාලේ මැද තියෙන පැදුර සයුරිට දැනුනේ කොළඹ මාලිගාවේ තිබුණ සුවපහසු සෝෆා එකට වඩා 10 වාරයක් සැනසීමක් විදිහට. එදා රෑ සයුරි කවින්දුගේ අම්මත් එක්ක කුස්සිය උයන්න උදව් කළා. "දුවේ, ඔය ආත්මී ලිප් බොක්කේ දාලා කළු කරගන්න එපා," අම්මා ආදරයෙන් කිව්වා. "නෑ අම්මේ, මට මේ දේවල් ඉගෙන ගන්න ඕන. මට ඕන නිකම්ම නෝනා කෙනෙක් වෙන්න නෙවී, කවින්දුගේ ජීවිතේ නියම සහකාරිය වෙන්න," සයුරි කිව්වේ දුම් වදින ලිප දෙස බලාගෙන hina වෙලා. සති 2ක් ගත වුණා. ගමේ සාමකාමී බව බිඳිලා ගියේ එකපාරටම ආපු කළු පාට ලොකු කාර් එකක් නිසා. ඒ රවින්දු. එයා ආවේ තනියම නෙවී, තවත් මැරයෝ දෙන්නෙක් එක්ක. "කෝමගේ ගෑණි, එළියට වරින් හිඟන්න." රවින්දු මුළු ගමටම ඇහින්න කෑ ගැහුවා. කවින්දු ගෙදරින් එළියට ආවී හරිම සංසුන්ව. සයුරිත් බයින් වුණත් ඔහුට පිටුපසින් එළියට ආවා. "සයුරි, මං තමුසෙව අරන් යන්න ආවේ. මේ වගේ කුණුමඩ ගොඩවල් අස්සේ ඉන්න තමුසෙට ලැජ්ජා නැද්ද?" රවින්දු සයුරිගේ අතින් තදින් අල්ලලා ඇදගෙන යන්න හැදුවා. "අතහරින්න රවින්දු, මං ඔයාගේ කවුරුත් නෙවෙයි දැන්. මට දැන් නියම ආදරයක් ලැබිලා තියෙනවා," සයුරි කෑ ගැහුවා. රවින්දු කවින්දුට පහරක් ගහන්න අත ඉස්සුවා. ඒ තී වෙලාවේ මුළු ගමම කවින්දුගේ ගෙදර වටා රොක් වෙලා හිටියා. "මහත්තයා, මේක කොළඹ නෙවෙයි. මෙහි ඉන්නේ අපේ මිනිස්සු. දැන්ම මෙතනින් ගියොත් හොඳයි." කවින්දුගේ හඬේ තිබුණේ මහා පිරිමි බලයක්. රවින්දුට තේරුණා තමන්ට තවත් මෙතන සෙල්ලම් දාන්න බෑ කියලා. ඔහු වෛරයෙන් යුතුව ආපහු යන්න ගියේ "බලමු මේ සතුට කොච්චර දවසක් තියෙයිද" කියලා සාප කරමින්. අබේසිංහ මහත්තයා, සයුරිගේ තාත්තා, සයුරිට දුන්න ඩිවෝස් පත්තර ටික ඇයට අලුත් හුස්මක් දුන්නා. සයුරිට තිබුණ ව්‍යාපාරික දැනුමයි කවින්දුට තිබුණ ගොවිතැන ගැන දැනුමයි දෙකම එකතු වුණා. ඔවුන් ගමේ ගොවියන්ගේ එළවලු සහ පළතුරු කෙලින්ම කොළඹ සුපිරි වෙළඳසල්වලට යවන ජාලයක් හැදුවා. මාස කිහිපයකින් කවින්දු වැඩකාරයා නෙවෙයි, ගමේ මිනිස්සු ගෞරව කරන තරුණ ව්‍යාපාරිකයා බවට පත් වුණා. ඔහුට උදව් කළේ ඔහුගේ සයුරි. එදා ඔවුන්ගේ ව්‍යාපාරයේ පළමු සංවත්සරය. හවස ඔවුන් දෙදෙනා තමන්ගේ අලුත් නිවසේ වැරන්ඩාවට වෙලා හිටියා. කවින්දු සයුරිව තමන්ගේ පපුවට තද කරගත්තා. "සයුරි, එදා මම වැස්සේ කුඩේ අල්ලනකොට හීනකින්වත් හිතුවේ නෑ ඔයා මගේ පපුවට මේ තරම් සමීප වෙයි කියලා." කවින්දු ඇගේ නලල සිපගනිමින් කිව්වා. සයුරි ඔහුගේ ඇස් දිහා ආදරයෙන් බැලුවා. "මට අදත් ඒ පිච්චමල් සුවඳ දැනෙනවා කවින්දු. ඔයා එදා මට දුන්න ඒ පිච්චමල් පොකුර තමයි මගේ ජීවිතේ මට ලැබුණු වටිනාම තෑග්ග." ඔවුන් දෙදෙනා සඳඉලිය යට මුනිවත රකිමින් ඒ සොඳුරු මොහොත වින්දා. ඔවුන් දෙදෙනාගේ මංගල දිනය පැමිණියා. පෝරුවේ චාරිත්‍ර ඉවර වෙලා නෑදෑයෝ හැමෝම ගියාට පස්සේ මුළු ගමම නිහඬ වුණා. කවින්දුගේ පුංචි ගේ ඉස්සරහා හදපු මල් පන්දලමේ සුවඳ තවමත් ඉතිරි වෙලා. සඳඉලියේ ජනේලෙන් කාමරේ ඇතුළට වැටිලා තිබුණේ හරියට ඒ ආදරයට ආශිර්වාද කරනවා වගේ. සයුරි ඇඳේ වාඩි වෙලා හිටියේ තවමත් ඇගේ සුදු පාට මංගල ඇඳුම පිටින්මයි. කවින්දු හිමින් කාමරයට ආවා. ඔහු සයුරි අසලින් වාඩි වුණා. සයුරිගේ දෑත් වෙවුලනවා ඔහු දුටුවා. "සයුරි, ඔයා මේ හැමදීම දාලා මගේ මේ පුංචි ලෝකට ආපු එක ගැන මට තාමත් හිතාගන්න බෑ." කවින්දු ඇගේ දෑත් තදින් අල්ලා ගත්තා. "කවින්දු, මට ඕන කළේ මාලිගාවක් නෙවී. මට ඕන කළේ මාව මනුස්සෙක් විදිහට දකින කෙනෙක්ව විතරයි. අද මම ලෝකේ ඉන්න සතුටම ගෑනු ළමයා." සයුරි කවින්දුගේ පපුවට බර වුණා. එදා රෑ ඔවුන් දෙදෙනා අතර ඇතිවුණී වචනවලට වඩා හැඟීම්බර බැඳීමක්. "මගේ පන තියෙනකම් මම ඔයාව රකින්නවා" කියලා කවින්දු දුන්න පොරොන්දුව සයුරිගේ හිතට මහා ලොකු ශක්තියක් වුණා. විවාහයෙන් පස්සේ සයුරි තීරණය කළා ඇගේ ව්‍යාපාරික දැනුම ගමේ දියුණුවට යොදවන්න. ඇයයි කවින්දුයි එකතු වෙලා ගමේ අස්වැන්න නමින් අලුත් ව්‍යාපාරයක් පටන් ගත්තා.
ගමී ගොවියු වගා කරන ඉලවලු පළතුරු අතරමැදියු නැතුව කෙලින්ම කොළඹ සුපිරි වෙළඳ සල්වලට යවන එක තමයි ඔවුන් කළේ. මුලින් ගමී සමහරු මේකට විරුද්ධ වුණා. කොළඹ නෝනික් අපිට මොනව උගන්වන්නද කියලා සමහරු hina වුණා. ඒත් කවින්දුගේ මහන්සියයි සයුරිගේ බුද්ධියයි නිසා මාස කිහිපයකින් ගමී හැමෝටම හොඳ ආදායමක් ලැබුණා. කවින්දු දැන් හුදික් වැඩකාරියෙක් නෙවී. ගමී මිනිස්සු ගරු කරන තරුණ ව්‍යාපාරිකයක්. සයුරි ඔහුට ශක්තියක් වුණේ හිවනැල්ල වගේ. අවුරුද්දකට විතර පස්සේ දවසක කළු පාට ලොකු කාර් එකක් කවින්දුගේ ගෙදර ඉස්සරහ නතර කළා. ඒ සයුරිගේ තාත්තා. ඔහු කාර් එකෙන් බැස්සේ හරිම නිහතමානී විදිහට. ඔහු දැක්කා සයුරි සරල ඇඳුමක් ඇඳලා මිදුලේ මල් පාත්තියකට වතුර දානවා. ඇගේ මූණේ තිබුණේ කොළඹදි කවදාවත් නොදකපු සිනහවක්. "දුවේ," තාත්තා කතා කළා. සයුරි දුවලා ගිහින් තාත්තාව බදාගත්තා. "තාත්තේ, මම අද ගොඩක් සතුටින් ඉන්නවා." අබේසිංහ මහත්තයා කවින්දු දිහා බැලුවේ කෘතවේදීව. "පුතේ, මම මගේ දුවව එදා රවින්දුට බාර දුන්නේ ඒක යාගේ සතුට කියලා හිතලා. ඒත් මම වැරදි. මගේ දුවට නියම සතුට දුන්නේ ඔයා. අද ඉඳන් මම ඔයාලගේ ව්‍යාපාරයට මගේ සම්පූර්ණ සහයෝගය දෙනවා." හවසක වැව්බැම්ම මත කවින්දු සහ සයුරි වාඩි වී සිටියා. ඉර බැස යන රන්වන් පාටින් වැව්දිය දිලිසෙනවා. සයුරි කවින්දුගේ උරහිසට බර වී සිටියාය. "කවින්දු, මතකද එදා මම වත්තේ වැඩට ආපු මුල්ම දවසේ ඔයාට බැනපු හැටි?" සයුරි hina වෙමින් ඇහුවා. "ඔව්, එදා මම හිතුවේ ඔයා මහා ආඩම්බරකාරියක් කියලා. ඒත් මම දැනගෙන හිටියේ නැහැ ඒ ආඩම්බරයේ අස්සේ මේ වගේ ලස්සන හිතක් හැංගිලා තියෙනවා කියලා." කවින්දු ඇගේ නලල සිපගත්තා. "ආදරය කියන්නේ සල්ලි, තනතුරු නෙවෙයි කවින්දු. ආදරය කියන්නේ එකිනෙකාව තීරුම් ගැනීම සහ රැකවරණය. ඔයා මට ඒක ඉගැන්නුවා." කාලිය වේගයෙන් ගිවිලා ගියා. අවුරුදු 2කට පස්සේ කවින්දුගේ පුංචි ගෙදරට අලුත් සතුටක් එකතු වුණා. සයුරි අම්මා කෙනෙක් වෙන්න යනවා කියන පණිවිඩය මුළු ගමටම ලොකු සතුටක් ගෙනාවා. "කවින්දු, මට බයයි. මගේ දරුවා මේ වගේ පුංචි ගමක හැදෙනකොට කොළඹ ඉන්න මගේ නෑදෑයෝ මොනවා කියයිද?" සයුරි දවසක් කවින්දුගේ පපුවට තුරුළු වෙලා ඇහුවා. කවින්දු ඇගේ නිකටෙන් උස්සලා ආදරයෙන් ඇස් දෙක දිහා බැලුවා. "සයුරි, සල්ලිවලට වඩා මනුස්සකම තියෙන මිනිස්සු නැද හැදෙන එක දරුවෙක්ට ලොකු වාසනාවක්. අපේ දරුවා ඉගෙන ගන්නේ ආඩම්බරකම නෙවෙයි, හැමෝටම ආදරය කරන්නයි." මේ අතරේ ව්‍යාපාර සේරම නැති කරගෙන අසරණ වෙලා හිටපු රවින්දුට ආරංචි වුණා සයුරි ගොඩක් සතුටින් ඉන්නවා කියලා. ඔහු බීමතින් ආයෙත් දවසක් ගමට ආවා. ඔහු අතේ ගිනිඅවියක් තිබුණා. ඔහු කවින්දුගේ වැඩපොලට කඩා වැදුනා. "තමුසලා නිසා මට හැම දේම නැති වුණා. අද මම තමුසෙව ඉවර කරනවා." රවින්දු කෑගහමින් කවින්දුට වෙඩි තියන්න හැදුවා. ඒත් කවින්දු පස්සට ගියේ නෑ. ඔහු රවින්දුගේ ඇස් දෙක දිහා කෙලින්ම බැලුවා. "මහත්තයා, ඔයාට හැමදීම නැති වුණේ මම නිසාවත් සයුරි නිසාවත් නෙවෙයි. ඔයාගේ ආත්මාර්ථකාමීත්වය නිසයි. මරන්න ඕන නම් මරන්න. ඒත් සයුරිටයි මගේ දරුවටයි ආයෙත් කරදර කරන්න එපා." කවින්දුගේ ඒ නිර්භීතකම දැකලා රවින්දුගේ අත වේවුලන්න ගත්තා. ගමේ මිනිස්සුත් එතනට වට වුණා. Taman කොයිතරම් තනි වෙලාද කියලා රවින්දුට එදා තීරුණා. ඔහු අවිය බිම දාලා දන ගහලා අඬන්න ගත්තා. කවින්දු ඔහුට වෛර කළේ නෑ. ඔහු රවින්දුගේ උරහිසට අත තියලා ඔහුට සමාව දුන්නා. අද කවින්දු සහ සයුරි කියන්නේ රටීම ප්‍රසිද්ධ ව්‍යාපාරික යුවලක්. ඔවුන්ගේ ගමේ අස්වැන්න ව්‍යාපාරය දැන් පිටරටවලටත් අපනයනය කරනවා. හැබැයි ඔවුන් තාමත් ඉන්නේ අර පුංචි ගමේමයි. සයුරි දැන් නියම ගමේ කාන්තාවක් වගේ. ඇය ගමේ දුප්පත් දරුවන්ට ඉගැන්වීමට පාසලක් පවා ඉදි කළා. හවස් වෙලාවක සයුරි කවින්දුයි ඔවුන්ගේ පුංචි පුතාවත් වඩාගෙන වැව්බැම්ම දිගේ ඇවිදගෙන යනවා. හිරු බැස යන රන්වන් පාටින් ඔවුන්ගේ ලෝකයම ආලෝකමත් වෙලා. "කවින්දු, බලන්නකෝ අපේ මේ පුතාගේ ඇස් දෙක. හරියට ඔයාගේ වගේමයි." සයුරි hina වෙමින් කිව්වා. "ඌ සයුරි. හැබැයි යාට තියෙන්නේ ඔයාගේ ලස්සන හදවත." කවින්දු ඇගේ උරහිස වටා අතේ ඇව්වා. ඔවුන් වැව්බැම්මේ වාඩි වුණා. සයුරි කවින්දුගේ පපුවට බර වුණා. වැඩකාරයෙක් විදිහට ජීවිතේ පටන් ගත්ත කවින්දු අද මාලිගාවක ඉන්න රජකුට වඩා සතුටින් ඉන්නවා. ඒ ඔහුට ලැබුණු සැබෑ ආදරේ නිසයි. මනුස්සකම සල්ලිවලට වඩා වටිනා බව ලොවට පසක් කරමින් කවින්දු සහ සයුරිගේ ආදර කතාව මෙලෙස නිමාවට පත්විය.